හරි. අද මම ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ මේ රටකජු වල තියෙන පොත්ත. කොච්චර පෝෂණ ගුණයක් තියනවද? ඒක කොච්චර අපිට වැදගත් වෙනවද කියලා. ඒතකොට අපි දැන් ගොඩක් වෙලාවට මේ රටකජු ආහාරයට ගන්නකොට මෙන්න මේ පොත්ත අපි අයින් කරලා තමයි මේ රටකජු ටික ගන්න. ඒ කියන්නේ මෙන්න මේ වගේ කරාට පස්සේ තමයි මේක තමයි අපි ගොඩක් වෙලාවට ගන්නේ. මේ සමහර කට්ටිය ඉන්නවා කම්මැලිකමට පොත්ත අයින් කරන හින්දා කම්මැලිකමටත් මේක ආහාරයට ගන්නවා. හැබැයි ඇත්තටම හරිම විදිහ තමයි රටකජු ගන්නකොට මෙන්න මේ පොත්තත් එක්ක තමයි අපි ආහාරයට රටකජු ගන්න ඕනේ. මොකද්ද ඒ පොත්තත් එක්ක ගන්න ඕනට හේතුව? ඇත්තට මෙන්න මේ පොත්තේ තියෙනවා අපි හිතනට වඩා ගොඩක් වැදගත් පෝෂණ ගුණ. ඒ කියන්නේ දැන් මේ පොත්තට තියෙනවා ඉහළ ප්‍රතිඔක්සිහාරක ගුණයක්. ඒ කියන්නේ අපි දැන් රටකජු වල අපි දන්නවා රටකජු කියලා කියන්නේ ප්‍රතිඔක්සිහාරක සංයෝග වලින් බහුල ආහාරයක්. ඒ රටකජු වලුත් වැඩිම ප්‍රතිඔක්සිහාරක කොටසක් අඩංගු වෙලා තියෙන මෙන්න මේ පොත්තේ. ඒතර දැන් ඔයාලා දැන් අහනවාද මේ ප්‍රතිඔක්සිහාරක කියන්නේ මොනවද කියලා? ඒක මෙතන කතා කරලා වීඩියෝ එක දික් කරන හින්දාම සරලව කියන ප්‍රතිඔක්සිහාරක කියන්නේ අපේ ඇඟ ඇතුලේ ස්වභාවිකව නිපදවන පී රැඩිකල් වගේ දේවල් විනාශ කරලා දාන එකක්. මේ පී රැඩිකල් වලින් කරන්නේ අපේ නිරෝගී සෛල විනාශ කරන එක. එතකොට මේ ප්‍රතිඔක්සිහාරක වලින් කරන්නේ මේ පී රැඩිකල් ටික විනාශ කරලා දාන එක. එතකොට රටකජු වලට තියෙනවා ප්‍රතිඔක්සිහාරක ගුණයක්. ඒකේනොත් වැඩිපුර ප්‍රතිඔක්සිහාරක සංයෝග තියෙන මේ පොත්තේ. ඒකින්ද මේ පොත්ත කන එක ගොඩක්ම වැදගත්. ඒ විතරක් නෙමෙයි මේ හෘද රෝග වලින් ආරක්ෂා වීමටත් මෙන්න මේ පොත්ත වැදගත් වෙන මේ පතු පාට පොත්තේ තියෙනවා රිසවටෝල් කියන රසායනික ද්‍රව්‍ය. ඒක මේක මිදවලක් තියෙනවා. එතකොට මේක මේ රසායනික ද්‍රව්‍ය මේකේ හදවත අපේ මේ රුධිරය පම්ප කරන හදවත නිරෝගීව සහ රුධිර සංසරණය හොඳින් පවත්වා ගන්න මෙන්න මේ රසායනික ද්‍රව්‍ය උදව් වෙනවා. ඒකින්ද මේ පොත්ත කන එක එම රසායනික ද්‍රව්‍ය අපේ ඇඟට ඇතුල් වෙන තවත් විදිහක්. ඒ තරන්නේ මේ අපි ගත්තට පස්සේ මේ පොත්ත කියන්නේ හොඳ කෙඳි සහිත ආහාරයක්. ඒතර මේ කෙඳි සහිත ආහාර අපි ආහාරයට ගැනීම වැදගත් වෙන්නේ ගොඩක් අය දන්න මලබද්ධය වගේ රෝග වලින් වැළැක්වෙලා ඉන්න මේ කෙඳි සහිත ආහාර හොඳට අපිට උදව් කරනවා. මොකද මේවා ජලය රඳ මේ කෙඳි සහිත ආහාර මගින් හොඳ ජල අවශෝෂණයක් තියෙන හින්දා අපිට ඒක වැදගත් වෙනවා.